ඒ පොත බොහෝම වටිනවා. ඒක කාලෝචිතව කෙරෙන්න ඕනේ උතුම්ම රාජකාරිය ක්‍රියාවක්. ඕනේ කර්මය. ආත්මාර්ථකාමීත්වයෙන් පිරිච්ච ලෝකය. එවැනි ලෝකයක පරාර්ථකාමී මිනිසුන් හරි අඩු. තමන් ගැන නොසිතා සසරට වැදිලා අනුන් වෙනුවෙන්ම තම ඇස් මස්ලේ සියල්ල පරිත්‍යාග සකල පාරමී ජයගෙන මරුවාගේ දත් අතර හිර වෙලා ඉන්න අනේක විද දෙවියන් සහිත ලෝකයක් ඒ මරු දත් අතරින් මුදාගෙන සියල්ලම කැටුව පිරිවරාගෙන අර පනාමුරේ ඇත් ගාලා බිඳගෙන ගිය පනාමුරේ ඇතා වගේ මාරයාගේ සියලු පෙමිසුණු විසුණු කරලා සකල ලෝකය සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයකට අධික සත්ත්ව ප්‍රමාණයක් ජීවමාන බුදු පාමුල සියල්ලම ගලවාගෙන අමා මහ නිවනට ගියපු එවැනි වීරයෝ ගැන ඒකාන්තයෙන් පළවෙනි පොත්පත් ගොඩක් තියෙනවා. පුතා එතන එක්කෙනෙක් ඒ නිසා බොහෝම වටිනවා ඒ උදාර සත්ක්‍රියාව කරපු විට. තව තවත් එවැනි බෝසත්තුරු මේ ලෝකෙට බිහි වේවා. එවැනි බෝසතුන් මේ ලෝකෙ බිහි වෙනවා නම් ඒකාන්තයෙන් මේ ලෝකෙ ඉතාම සුන්දර ලෝකයක් බවට පත් වෙනවා. මේ ලෝකයේ සියල්ලෝගෙම ජීවිත සැනසීමට පත් වෙනවා. ඒ නිසා ආත්මාර්ථකාමී පිරුණු ලෝකේ පරාර්ථකාමී බිහි කරන්නට මහෝපකාරී වෙන ඒ උතුම් ග්‍රන්ථය සද්ධර්ම පුස්තකය සම්පාදනය කිරීමේ පිණිස දෝනියම් පැතුමක් පැතුවා නම් සිතුවා නම් ඒ සියල්ල පැතු ප්‍රාර්ථනා බලාපොරොත්තු සංකල්පනා අදහස් ඒ සියල්ලම අහස බබළුවන පූර්ණ චන්ද්‍රයාමෙන් පොහෝදා සියල්ලෙන් පරිපූර්ණත්වයට ගිය සඳමින් පුතාගේ චිත්ත සංකල්පනාව පරිපූර්ණත්වයට පත් වේවා. නිවන් අවබෝධ වෙන තුරුම ඒ ග්‍රන්ථය සම්පාදනය කිරීමේ උදාර උතුම් කුසලයෙන් පිණින් විදුරුසේ පිරිසිදු තීක්ෂණ නුවණ ලැබේවා. වැටහීමේ නුවණ ලැබේවා. ස්මරණ ශක්තිය ලැබේවා. ධාරණ ශක්තිය ලැබේවා. මහ පොළොවසේ පැතුරුණා වූ නුවණ පහළ වේවා. ඒ වගේම මහා සග්ගාම්භීර වූ ගැඹුරු සෛරසේ ගාම්භීර ඥානෙ පහළ වේවා. ඒ වගේම මහ මෙරසේ උසු මහත් වූ ප්‍රඥා ස්කන්ධය පහළ වේවා. අනන්ත ආකාශයේ පැතුරුණා වූ අතීත අනාගත වර්තමාන කාලත්‍රයට ඇතුළත් සියලු සකල ධර්මයන් අවබෝධ කරගන්න පුළුවන් තරම් ඊටාම සුන්දර වූ විදුරු පිරිසිදු දියුණු ඒ තීක්ෂණ ඥානය ඇතුව ಜಾති ಜಾති උපනුපන් භවයක් පාසා ඒ විදිහේ රටට සමාජයට ලෝකයට අවශ්‍ය කරන දහම් දැනුම බෙදා දෙමින් පාරමී ධර්ම කුළු ගන්වාගෙන අද මේ ඉපදිලා තියෙන ශ්‍රද්ධා ගුණ සීල ගුණ තුන්රුවන් ගුණ ප්‍රඥා ගුණ එකක්වත් නැහැ මගහැරෙන්න නොදී ඒවා සියල්ලම දවසින් දවස පූර්ණේ කරගෙන පෙරපස නැගෙන මෝරණ සඳවාගේ වැඩමින් දියුණු වෙමින් ඒ ගුණ ධර්මයන් පරිපූර්ණය කරගෙන පස්පව දස කුසල් කරන අසත්පුරුෂ අඥාන මන්ද බුද්ධික පාප මිත්‍රයන්ගෙන් පිරිච්ච සමාජයේ එයින් ගලවාගෙන සත්පුරුෂ සිල්වත් ගුණවත් නැනවත් බෝසත් ගුණ ඇති පිරුණු පාරමී ඇති මතු බුදු වෙන බුද්ධාංකුර උතුමන් වහන්සේලා වෙනි ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සත්පුරුෂයන් පෙරමුණේ දරාගෙන අපරාජිතව පාරමී ගුණ සම්පූර්ණ කරගෙන මතුමත්තේ පුතාටත් පුතා හැදුව වැඩු මව්දෙමව්පියන්ටත් පුතාගේ සහෝදර සහෝදරී දුව දරුවෝ දරුණු සහලී ඥාතීන් පුතා මේවාට දිරිගන්වන ඒ කල්යාණ මිතුරන් සහිත සියලු දෙනාම සපිරිවරාගෙන සපිරිවරින් දවසක කැටුව බුදු පසේ බුදු මහරහතන් වහන්සේ අවබෝධ කොට වදාළ ඒ පරම ගම්භීර ආර්ය සත්‍ය අවබෝධයෙන් ඒ මහා වීරයන් වහන්සේ අවබෝධ කොට වදාළ අමා මහ නිවනින් සැනසෙන්න පුතාට උතුම්
ධර්ම පුස්තකය ඒ ධර්ම සද්ධර්ම ග්‍රන්ථය සම්පාදනය කිරීමේ ඒ මහා අනර්ග වූ ඒ උත්තම වූ පින පුතාට පුණ්‍ය irdiyak පුණ්‍ය ශක්තියක් පුණ්‍ය බලයක් පුණ්‍ය තේජසක් බවට පත් වේවා කියලා මෛත්‍රියෙන් හදවතින් ආශිර්වාද ප්‍රාර්ථනා කරන දෙවියන් සහිත සදේවක ලෝකේ පින් කැමැති පින් පතන පින් බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කර සියල්ලෝට මේ උතුම් පින මතුමත්තේ මගඵල නිවන් සුව පිණිස වේවා කියලා ආශිර්වාද කරනවා. සුප